මේ සතියන්තයේ මම ගියා තවත් විශේෂ තැනකට. ඒක තියෙන හෝෂම් වල. ඒකේ නම තමයි හීලිය ගාඩන් සෙන්ටර්. ඇතුල් වෙනකොටම තියෙන්නේ ලස්සන මල් පැල. මේ බලන්න මේ පැලේ මොකක්ද කියලා. මෙතනට ආවහම මල් පැලයක් ගන්නම හිතෙනවා. හරිම ලස්සන විවිධ පාට වලින් තියෙනවා. මේ තියෙන බාඳුරා මල් ඒවත් ලස්සනට තියෙනවා. අලතුරු පැලත් මෙතන තියෙනවා. මල් නැතු පෝච්චි වුණත් වෙනම ගන්න පුළුවන්. හරි. තව ඉදිරියට යමු. මේ මෙතනින් එහාට තියෙන්නේ අවුට්ඩෝර් පැල. හරිම ලස්සන ලොකු ඒරියා එකක තියෙනවා. මේ පැල වර්ග විකිනෙන්නේ ඇත්තටම මේ වගේ සම කාලෙකදී. හැම මල් පෝච්චියකම බාකෝඩ් එක ප්‍රයිස් එක print කරලා තියෙනවා. අපිට තියෙන්නේ ට්‍රොලියක් අරගෙන ගාඩන් shopping යන්න තමයි. බලන්න අහස. ඕගොල්ලන්ටත් කුඩාවට හරි ගාඩන් එකක් තියෙනවා නම් මෙතෙන්ට ආවොත් මල් පැල එකක් දෙකක් නෙවෙයි කිහිපයක් ගෙනියන්න හිතෙනවා. ලංකාවෙත් මේ වගේ මල් පැල විසිතුරු පැල මිලදී ගන්න පුළුවන් ස්ථාන බොහොමයක් තියෙනවා. නමුත් මේ ගාඩන් සෙන්ටර් එකේ තියෙනවා වගේ දේවල් දකින්න ටිකක් අමාරුයි. තවත් ඉදිරියට යමු. මේ ගාඩන් සෙන්ටර් එකේ තියෙන්නේ මොනවාද කියලා බලමු. බලන්න මේ මොකක්ද කියලා. මේක ලංකාවේ අපිට ටිකක් අලුත් අත්දැකීමක්. මේවා තමයි ගාඩන් හට්. නවීන විදියට හදලා තියෙන්නේ. මේවා ඕල් සීසන් වලට ඔරොත්තු දෙන විදියට හදලා තියෙන්නේ. ටෙම්පරේචර් කන්ට්‍රෝල්ඩ්. ඒ කියන්නේ වින්ටර් එකේ වගේම සමර් එකේදීත් මේක ඇතුළට වෙලා නිදහසේ කාලය ගත කරන්න පුළුවන්. බලන්න මේ සෙක්ෂන් එක දිහා. DIY. එතන තියෙන දේවල් අරන් ගිහලා Tamanට කස්ටමයිස් කරලා අවශ්‍ය දේවල් නිර්මාණය කරගන්න පුළුවන්. ලංකාවේ අපිට ටිකක් හුරු පුරුදු නැති දෙයක්. මේ බුදු පිළිම තියලා තියෙනවා ගාඩන් එකේ ලස්සනට.
සිමෙන්ති නිර්මාණ, ලී වලින් කරපු නිර්මාණ, ඒ වගේම ප්ලාස්ටික් නිර්මාණ, ප්ලාස්ටික් බාගෙන ලංකාවේ වගේ මේ ගාඩ්න් එකේ ඇවිදලා කෑම කන්න තේරුම් රෙස්ටෝරන්ට් කැෆේ තියෙනවා. බලන්න මේ කවුද කියලා. කැමති නම් ඕගොල්ලන්ටත් මේ නයි ඉන්න ටැංකියක් අරන් ගිහින් ගෙදර සාලේ තියලා සුරතල් කරන්න පුළුවන්. එහෙනම් හිලිය ගාඩන් ෂොප් එකේ වීඩියෝ එක මෙතනින් නිමා කරන්න හදන්නේ. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.